දැන් මිනිස්සයාගෙන් දුක් විඳිනකොට අනේ මේ මිනිහා ඉපදෙන තැනක නම් ඉපදෙන්න එපා කියලා. ඒකේ තේරුමක් නැහැ. තව පිරිමි ඉන්නවා තව කෝටි ගාණක්. උන් ඊළඟ වද ටික දෙනවා ඊළඟට ඇවිල්ලා. එහෙම නෙවෙයි. පිරිමින්ගෙන් දුක් විඳ විඳ යන සංසාරේ මට එපා. එච්චරයි. ඒකෙන් නිදහස් වෙන්න වද දෙන පිරිමියාටම උපස්ථාන කරනවා. ඊට පස්සේ බිරිඳගෙන් දුක් විඳින ස්වාමීවරු ඉන්නවා. මෙහෙම ගෑණියෙන් නම් උපන්තකයට එපා කියලා හරියන්නේ ඕනතරම් කෝටි ගණන් බවලත්තු සංසාරේ හම්බ වෙනවා. එහෙම නෙවෙයි. බිරිඳගෙන් විඳවන සංසාරයෙන් නිදහස් වේවා කියලා ඒ බිරිඳටම යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. එයා බනිනකොට තමන්ම එයාගේ ಗುಣ කියන්න ඕන මිනිස් මැද. අනේ මේ අපේ දරුවෝ ටික බලාගෙන උයාගෙන පියාගෙන ඉන්නේ මේ මොන්ද ඉතින් ගොඩාක් වගේ කියන්නේ කට ටිකක් සැරයි තමයි ඕක හැටිනේ ඔය කියලා එයාගේ ගුණම මතු කරන්න ඕන. දරුවෝ අම්මලාට සැර කරනකොට යසයි ඔය ගෑණිට කියලා ඉන්න හොඳ නැහැ. පුතේ අම්මනේ අම්මට කෑ ගහන්න එපා. අම්මට ගරුත්වය දෙන්න ඕන. ඒ ගරුත්වය යාට දිදී හිතෙන් පතනවා විඳවන සංසාරයෙන් මම නිදහස් වේවා කියලා. දරුවන්ගෙන් විඳවනකොට තොපි හැදුවට වැඩිය හොඳයි කේල් ගක් හැදුවා නම් කියලා කියනවට වඩා උපන්තයකට දරුවෝ එපා කියලා කියනවට වඩා දරුවන්ගෙන් දුක් විඳින සංසාරයෙන් නිදහස් වේවා කියලා දරුවන්නම යුතුයකම් කරන්න ඕන. දරුවන්නම යුතුයකම් ටික ඉෂ්ට කරන්න.